channel. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට මම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ මම හිතන්නේ සති 3කට විතර පස්සේ තමයි මේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. මගේ තිබුණු වැඩත් එක්ක සහ මම අසනීප වුණා. ඒක නිසා මට වීඩියෝ එකක් ගේන්න බැරුණා ගොඩ දවසකින්. දැන් මම ටිකක් සාමාන්‍ය රිකා වෙන ගමන් ඉන්නේ. තාමගේ කටහඬේම හොඳ නැහැ. මට කැස්සක් තාම තියෙනවා. අර මේ දවස්වල තියෙන වෛරස් එකක් මේ කැස්ස හැඹිරිසාව ඔළුවේ කැක්කුව ඔන්න ඕක නැති කෙනෙක් නැහැ නේද? අන්නේ වෛරස් එක මටත් හැදුනා. හරිම අමාරුයි ළමයි ඒක. ඔයාලත් පරිස්සමින් ඉන්න. පුළුවන් නම් ඔයාලා මාස්ක් යූස් කරන්න. මේක හැදුනොත් අම්මෝ සතියක් විතර නැගිට ගන්න බෑ. හරිම අමාරුයි මේක හැදුනොත්. ඉතින් මේක හැදුනොත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හැදෙනකොටම බෙහෙත් ගේන්න. මේ ගොඩක් කල් ඉන්න එපා බෙහෙත් ගේන්න නැතුව. හැදෙනකොටම පුළුවන් නම් බෙහෙත් ගේන්න. සහ මේක හැදෙන්නේ නැති වෙන්න පරිස්සම් වෙන්න ඔයගොල්ලෝ. මාස්ක් එකක් අනිවාර්යයෙන්ම දාන්න මේ දවස්වල වෛරස් එක තියෙන නිසා හැමතැනම. ඉතින් ඉන්නකොට මම අද ඔයගොල්ලන්ට මේ වැදගත් වෙයි කියලා ඉතින් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයගොල්ලෝ දැනටවත් දන්නවා මොකද්ද වීඩියෝ එක කියලා thumbnail එකේ ඔයගොල්ලෝ දැනටවත් දැකලා ඉවරයි. එහෙනම් ඉතින් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. මේ දවස්වල ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක් තමයි මේ වෛරස් එකක්. මේ වෛරස් එක අපිට අද වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙනවා. මේ වෛරස් එක හැදුනට පස්සේ ඇත්තටම මේ හරිම අමාරුයි ඔළුව කැක්කම හැදෙනවා. නම් මොන එක ගොඩාක් තියෙනවා ලෙඩ ගොඩාක්. එතකොට මේ අපි අර කාමරේට වෙලා ඉන්න නිසා මේ අපේ ඇස්සට කළු වෙන්න ගන්නවා මේ වෛරස් එක හැදුනට පස්සේ. මාර විදිහට කළු වෙන්න ගන්නවා. මගෙත් කළු වුණා. සහ එතකොට මේ වෛරස් එක නිසා ඇස්සට කළු වෙනවා. එතකොට රෑ වෙනකම් ෆෝන් ඔබනකොට ෆෝන් එතකොට ලැප්ටොප් කම්පියුටර් මේ දේවල් යූස් කරනකොට ඇස්සට කළු වෙනවා. පාඩම් කරනකොට ඇස්සට කළු වෙනවා. නිදි මරනකොට ඇස්සට කළු වෙනවා. මේ එක හේතු නිසා අපේ ඇස්සට කළු වෙන තියෙන හේතු ගොඩක් තියෙනවා අපිට. අපේ ඇස්සට කළුවේ තියෙන ප්‍රවණතාවය වැඩි මේ දේවල් නිසා. මේ යන ජෙනරේෂන් එකත් එක්ක ගොඩක්ම වැඩි. මොකද ගොඩක් අය ෆෝන් යූස් කරනවා, ලැප් යූස් කරනවා, රෑ වෙනකන් නිදි මරනවා. මේ දේවල් නිසා අපේ ඇස්සට කළු වෙන එක වෙනවා. ඉතින් මම අදගෙන ආවේ මේ ඇස්සට කළු වෙන එකට හොඳම සොලියුෂන් එක. මේක පර්සනල් මාත් යූස් කරනවා. ඉතින් මම දැන් මේක ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නේ නැහැ. මොකද මම දැන්ටමත් කරලා මගේ යාන්තම් මේක ඇස්සට කළු වෙච්ච එක රිකවර් වෙලා තියෙන්නේ. මම ආයේ ඒක යූස් කරන්නේ නැහැ. මොකද මම ලස්සනීප වෙලා තියෙන නිසා කූල් මම වැඩි යූස් කරන්නේ නැහැ. ඒ වුණාට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේක කොහොමද කරන්නේ කියලා. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. හරි මේකට අපිට මුලින්ම ඕනි තේකොළ. තේකොළ විතරමයි මේකට අපිට ඕනි. තේකොළ කියන්නේ ඔයගොල්ලෝ කඩෙන් ගන්න අර මේ හොඳම තේකොළ එක ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා තේ හදනවනේ ගෙදර. ඒ තේ හදන එකේ තේ මණ්ඩි තියෙනවනේ. අර ඉතුරු වෙන්නේ ගොට්ටේ අවසානට. අනේ තේ මණ්ඩි වලින් තමයි අපි මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඔයගොල්ලන්ට මේක ටී බෑග්ස් වලින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් නෝමල් තේකොළ වලින් මේක හදා ගන්නත් පුළුවන්. ඒ ගොඩාක්ම හොඳයි ටී බෑග්ස් ගන්නවා නම්. මේ ටී බෑග්ස් අරගෙන දැන් අපිට මේ තේක හදලා ඉවරනාට පස්සේ අපි අයින් කරන ටී බෑග් එකේ තියෙන මේ ටී බෑග් එකේ මේ ඇස් වටේ ඔයගොල්ලෝගේ මේ කළු වෙලා තියෙන තැන් වල මේ ටිකේ හොඳට තියලා පොඩක් මසාජ් කරන්න. මේක උණු වෙන්නේ මේ කරන්නේ මේක හොඳටම නිවුනට පස්සේ තමයි මේක කරන්නේ. ඔයගොල්ලෝට ටී බෑග්ස් නැත්නම් මේකට කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ අර යූස් කරපු තේකොළ තියෙන්නේ අර විසික් කරන ගන්න තේ මණ්ඩි. අනේ තේ මණ්ඩි අරගෙන ඒකට වතුර පොඩ්ඩක් දාලා මහා ගොඩක් වතුර දාන්න එපා. වතුර ස්වල්පයක් දාලා මේක අපි අයිස් කියුබ් විදිහට හදාගන්න පුළුවන් අපිට. ෆ්‍රිජ් එකට දාලා ෆ්‍රීසර් කරලා මේක අයිස් කියුබ් එකක් විදිහට අපිට හදාගන්න පුළුවන්. අපි නෝමල් අයිස් එකට හදාගන්නේ. අනේ විදිහට මේකට තේකොළ වලට වතුර පොඩක් දාලා මේක අයිස් කියුබ් විදිහට හදාගෙන ඔයගොල්ලන්ට මේක යූස් කරන්නත් පුළුවන්. ඒකත් ගොඩක්ම හොඳයි. එකක් තමයි ටී බෑග්ස් යූස් කරන එක. අනිත් එක තමයි අයිස් කියුබ් එකක් විදිහට තේකොළ යූස් කරන එක. තේකොළ වලට චුට්ටක් වතුර දාලා ඊට පස්සේ ඒක අයිස් කැට කරලා මේ හොඳට මේ ඇස් යට හොඳට මසාජ් කරන්න. මේකත් ගොඩාක්ම හොඳයි. හොඳ රිසල්ට් තියෙනවා. සහ ඔයගොල්ලෝ මේ අයිස් කියුබ් එක ඇස් වටේ විතරක් නෙවෙයි ඔයගොල්ලන්ට ඕන ඔයාලගේ මුළු මූණෙම ඇප්ලයි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ.
ඉතින් මේක තමයි අයිස් කියව් වලින් ඇසට කළුවෙන එක වලක්වා ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මේක try කරලා බලන්න. හරි දැන් අපි යමු ඊළඟ ටිප් එකට. ඉතින් මේ දවස්වල වෛරස් එකත් එක්ක වෛරස් එක මං කිව්වනේ වෛරස් එක අද ගොඩක් කතා වෙනවා. ඉතින් මේ දවස්වල වෛරස් එකත් එක්ක ඔයගොල්ලන්ට කන්න බැරි දේවල් එනවා. එතකොට කට තිත්ත ගතියක් එනවා. කිසිම දෙයක් කන්න බැහැ. මේ වගේ ප්‍රශ්න එනවා මේ වෛරස් එකත් එක්ක. එතකොට ඔයගොල්ලන්ට මුල් දවස් ටිකේදී හොඳට බලා ගන්න පුළුවන් මේ වෛරස් එකත් එක්ක ඔයගොල්ලන්ගේ ලිප්ස් මාර විදිහට ඩ්‍රයි වෙනවා. ලිප්ස් වල හැම යන්න පටන් ගන්නවා. මේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ලිප්ස් ඩ්‍රයි වුණාට පස්සේ ලිප්ස් කළු වෙන්න බලනවා. මේ ප්‍රශ්න ගොඩාක් මේ වෛරස් එකත් එක්ක තියෙනවා. වෛරස් එක විතරක් නෙමෙයි නැතුවත් මේක ප්‍රශ්න තියෙන ගොඩක් අය ඉන්නවා. ඉතින් මේකට හොඳම සොලියුෂන් එකක් තමයි මම කියන්නේ. මම ඒක අද ඔයගොල්ලන්ට කරලා පෙන්නනවා. එහෙනම් අපිට මේකට ඕනි කෝපි චුට්ටක් කෝපි හැදි භාගයක් විතර ඕනි. ඊට පස්සේ ලෙමන් ඕනි අපිට. ලෙමන් දෙහි ඕන දෙයක් මේකට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකට සීනි ඕනි. මේක අපි ස්ක්‍රබ් එකක් තමයි අද හදාගන්නේ. මේ ස්ක්‍රබ් එක කරලා තමයි යන්නේ. හරි මම දැන් අරගෙන ඉන්න ඔයගොල්ලන්ට මේක කරලා පෙන්නන්න හදන්නේ. දැන් මම ඒක. හරි මම මෙන්න මේ පීරිසි කෝප්පෙට දෙහි චුට්ටකුයි කෝපි චුට්ටකුයි දාගෙන තමයි ඇවිත් තියෙන්නේ මේ මෙන්න මේකට මම දෙහි කෝපි කුඩු චුට්ටක් දාගෙන ආවා මට මේ මගේ ලිප්ස් වල විතරනේ. එතකොට මට ඒ ඇති ප්‍රමාණය තමයි මම දාගෙන ආවේ. මෙතන චුට්ටක් තියෙනවා. ඊට පස්සේ මේකට අපි සීනි ඇඩ් කරගන්න ඕනි. මම සීනි නම් අරගෙන ඇඩ් කරේ නැහැ. මේ මම මෙතන තියාගෙන ඉන්නේ. සීනි පොඩ වැඩි දාගත්තා තමයි. මම සීනි ඇඩ් කරගත්තා. හොඳට මතක තියාගන්න මේක ඇප්ලයි කරන්නේ ඔයාගේ ලිප්ස් වලට. ලිප්ස් කියන්නේ ෆේස් එක වගේ මේ බොඩි එක වගේ ස්ක්‍රබ් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලිප්ස් කියන්නේ හරිම සෙන්සිටිව් දෙයක්. එතකොට මේක ස්ක්‍රබ් කරන එකෙන් ඔයාගේ ඩාර්ක්නස් එක වැඩි වෙන්නත් පුළුවන්. හරියට ස්ක්‍රබ් කරේ නැති වුණොත්. එතකොට මේක ස්ක්‍රබ් කරද්දී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනි මේක හරිම සොෆ්ට් විදියට තමයි මේක ස්ක්‍රබ් කරන්න ඕන. හරිද? පෙන්නනම් කරනවා. මේක ඕගොල්ලන්ට මෙහෙම කරන්නත් පුළුවන්. දෙහි බෑයකට කෝපි කුඩු සහ සීනි පොඩක් දාලා ස්ක්‍රබ් කරන්නත් පුළුවන් දෙහි බෑයෙන්ම. මම එහෙම කරන්නේ නැහැ. මට මේ ඒක පොඩක් අපහසුයි වගේ. මම ඉතින් මේ විදිහට තමයි කරන්නේ. ඔයාලට කැමති නම් මේ විදිහට කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙහි බෑයකට කෝපි චුට්ටක් සහ සීනි චුට්ටක් දාලා කරන්නත් පුළුවන්. මේකට මේ සමහරක් අය ලුණුත් දානවා. මම නම් දාන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙහෙම මේක තව චුට්ටක් මේ චුට් හරි ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති වෙනස. මම වීඩියෝ එක කරන්න ගත්ත වෙලේ තිබුණු කලයක නෙමෙයි දැන් තියෙන පොඩක් අරන්නේ පින්ක් ලයින් එකක් ඇවිත් තියෙනවා. කොහොමත් මගේ ලිප්ස් මේ අර රෝස පාට රතු පාට හැම වෙලා නැහැ. මගේ තියෙන්නේ මේ දම් පාට ලයින් එකක් එක්ක පොඩි පින්ක් කලර් එකක් පොඩි පින්ක් කලර් එකක් තියෙන දම් පාට වගේ ලයින් දම් පාට නෙමෙයි. අර පොඩක් කළු පාට බ්‍රවුන් ඒ වගේ පොඩි ලයින් එකක් එක තමයි මගේ ලිප්ස් කොහොමත් තියෙන්නේ. ඉතින් මේ වගේ ස්ක්‍රබ් එකක් කරලා පස්සේ පොඩි පින්කිෂ් ලයින් එකක් එනවා. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. try කරලා ඔයාලට result එක කොහොමද කියලා බලන්න comment එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් මම මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ඔයාලා හම්බ වෙන්න එනවා. එහෙනම් අතට ගිහින් එන්න බයි.